2026 අවුරුද්ද කටක ලග්නයට කෙසේ වේදයි කියා අපි බලමු. 2026 අවුරුද්ද කටක ලග්න හිමියන්ගේ ස්වභාවය වැඩි දියුණු වීමක්, පෞරුෂත්වය වැඩි දියුණු වීමක්, බාහිර පෙනුම වැඩි දියුණු වීමක්, ජීවන ශක්තිය වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ ධනය තමන්ගේ තැන්පත් ධනය පරිස්සම් කරගත යුතු වෙන කාලයක් බවටත් පරිවර්තනය වෙනවා. කටක ලග්න හිමියන්ගේ ධනය සොරුන් විසින් පැහැර ගැනීම, ඒ වගේම වංචාකාර පුද්ගලයන්ට අසුවීම, ඒ වගේම තමා තැන්පත් ධනය අස්ථානගත වීම වගේ දේවල් වීමේ හැකියාව ඇති නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් ඒ බාධක දුරලීමේ හැකියාවක් තියෙන. එතකොට කටක ලග්නයන්ගේ පවුලේ තත්ත්වය ගැන බැලුවොත් සමහර අවස්ථාවලදී යම් අවස්ථාවල වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වියදම් ප්‍රමාණය වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පවුලේ යම් කරදරකාරී දේවල් කියන්නේ රණ්ඩු සරුවල් වගේ දේවල් ඇතිවීමේ හැකියාව ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වීමෙන් ඒ බාධාව මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ 2026 අවුරුද්දේ. ඒ වගේම කටක ලග්න හිමියන්ට දේපොළ සම්බන්ධ, යාන වාහන සම්බන්ධ යම් ප්‍රශ්න මතුවලා තිබෙනවා නම් ඒවා निराකරණය කරගන්න අවස්ථාවක් මේ 2026 අවුරුද්දේදී මේ ග්‍රහචාරය විසින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ වැඩ කටයුතු, ඥානයේ වැඩ කටයුතු, ඥානයෙන් කරන වැඩ කටයුතු, හැඟීම් වලින් කරන වැඩ කටයුතු යම් දියුණුවක් දැකීමේ යම් දියුණුවක් ඇතිවීමේ හැකියාව මේ 2026 අවුරුද්දේදී කටක ලග්න හිමියන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන්ට යම් ලෙඩ රෝග, බෝවෙන ලෙඩ රෝග වගේම සතුරු කරදර වලින් යම් පීඩාවට පත්වීමේ හැකියාව ඇති නිසා, ඒ වගේම සතුරු කරදර නිසා සිත් තැවුල් ඇතිවීමේ හැකියාව නිසා ඒ ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරමින් ඒ බාධාව මගහරවා ගන්න 2026 දී කටක ලග්න හිමියන් උනන්දු විය යුතුයි. ඒ වගේම තමයි තමන්ගේ සහකරුවෙක් බලාපොරොත්තු වෙලා ඉන්නවා, සහකාරියක් බලාපොරොත්තු වෙනවා. ඔන්න කටක ලග්න හිමියන්ට මෙම 2026 අවුරුද්දේ ඒ දේවල් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විවාහ වෙලා ඉන්න කටක ලග්න හිමියන් නම් සහකරුගෙන් හෝ සහකාරියෙන් යම් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම හවුල් කරුවොත් එක්ක ව්‍යාපාර කරනවා නම්, හවුල් ව්‍යාපාර කරන කටක ලග්නයේ ඉන්නවා නම් ඒගොල්ලන්ට තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු වෙන්න ධෛර්යය, ශක්තිය ලැබෙන වසරක් බවට 2026 අවුරුද්ද පත් වෙනවා. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ උරුම හිමිකම් තියෙනවා නම් ඒවට බාධා ඇති වෙලා තියෙනවා නම් ඒ දේවල් මගහැරිලා ඒ දේවල් ලැබීමේ ප්‍රවණතාවයක් මේ 2026 අවුරුද්දේදී තියෙනවා. ඒ වගේම තමයි ආගම සම්බන්ධ කටයුතු, වාසනාව සම්බන්ධ කටයුතුත් ඇතිවීමේ හැකියාව ඇති නිසා ඒ වගේම ලොතරැයි දිනුම්, ඒ වගේම පිටරට ගමන්, ඒ වගේම වාසනාවට හම්බෙන දේවල්, එතකොට ඔය වගේ දේවල් පෙර පින නිසා කටක ලග්න හිමියන්ට මේ 2026 අවුරුද්දේ ලැබීම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ වෘත්තියේ උසස් වීම, තනතුරු ලැබීම, ගෞරවය, කීර්තිය වගේ දේවලුත් ඇතිවීමේ හැකියාව මේ 2026 අවුරුද්දේදී කටක ලග්න හිමියන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ආදායම් වලට විටින් විට බාධා එල්ලවීමේ හැකියාවක් තියෙන නිසා ආදායම් මාර්ගවලට ඒ ගැන සැලකිලිමත් වීම කටක ලග්න හිමියන්ට 2026 අවුරුද්දේදී වැඩියෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන්ට ව්‍යාපාරවලින් ලාභ සහ
පාඩු ඇතිවීමට හැකියාව ඇති නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරොත් ඒ දේවල් වලින් මිදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කටකලක්ම හිමියන්ට 2026 අවුරුද්ද සාර්ථක කරගන්න කියා මා පතනවා. ජයෙන් ජයම වේවා.